තෙරුවන් සරණයි. තරුණ රුක්ක සූත්‍රය. මේකෙදි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා පින්වත් මහණෙනි බන්ධනයක් ඇති වෙන්නේ ආස්වාදය අනුව බලබලා ඉන්න කෙනෙකුට තණ්හාව තමයි වැඩෙන්නේ. තණ්හාව හේතු කරගෙන උපාදානය භවය ආදී ඒ පටිච්චසමුප්පාදයේ පෙන්නලා දෙන ඒ කරුණු ටික මෙතනට එකතු වෙනවා. ඊට පස්සේ ජාතිය හට ගැනීම ඒ දේවල් සිද්ධ වෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. පින්වත් මහණෙනි උක්සයක් තියෙනවා. එතනට මිනිස්සෙක් ගිහිල්ලා ඒ උක්සයට වතුර දානවා, පෝර දානවා. එතකොට වටේ කැලේ වෙලා නම් එලි කළා දෙනවා. එතකොට ඒ වගේ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර උක්සය හොඳට මුල් ඇදලා පොළොව හොඳට මුල් වලින් අල්ලගෙන වැඩෙනවා. අන්න ඒ වගේ තමයි මේ තණ්හාව ආස්වාදයේ බලබලා ඉන්න කෙනෙකුට තණ්හාව වැඩෙන්නේ අන්න ඒ විදියට. පැහැදිලිද? එතකොට ඒ බන්ධනයක් ඇති වෙන්නේ මේ විදියට. ඒක මේ විදියට තියෙනවා. ඊට පස්සේ දැන් මිනිස්සෙක් ගිහිල්ලා ඒ ගහ කෑලි කෑලි වලට කපනවා. කපලා ඉවරලා අවුවේ වේලලා ඊට පස්සේ පුච්චලා අලු කරලා සුළඟේ පා කරලා යවනවා. එහෙම නැත්නම් ජලයේ පා කරලා යවනවා. එතකොට ඒ උක්සය තිබුණ තැනක්වත් හොයාගන්න නැහැ. ආන්නේ විදිහ තමයි මේ තණ්හාව නැති කළ යුත්තේ. එතකොට මේ ශරීරය මනසින් ප්‍රඥාවට අරගෙන කෑලි කෑලි කරලා බලලා හොඳට විදර්ශනා නුවණින් අර ගහට කර විදියට හොඳට හොයලා බලන්න. දැන් අපි ගමුකෝ මෙහෙම. දැන් මිනිස්සෙක් මේ යනවා. මේ ගියාට පස්සේ ඒ මිනිස්සයා පෙට්ටියක නිදි කරලා තියලා වටේට කට්ටියත් එක්ක කට්ටියක් කඩනවා, කට්ටියක් hina වෙනවා, සතුටු වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මොකද්ද කරන්නේ? අපි හිතමු පොච්චනවා කියලා. පොච්චලා ඉවරලා ඔන්න මුට්ටියකට අලු ටික අන්තිමට අරගන්නවා. අරගෙන ඉවරලා මේ මුට්ටිය අතේ තියාගෙන කියනවා මේ අපේ ඥාතියගේ අලු කියලා. දැන් අපිට පුළුවන් දේ ඥාතියෙක් හොයන්න එතන. ඥාතියගේ අලු. එහෙනම් ඥාතියගේ අලු කියලා දෙයක් එතන තියෙනවා නම් එතන ඥාතියෙක් නෙමෙයි. ඒ තිබිච්ච දේ තමයි තියෙන්නේ. ඇත්ත දේ. ඉතින් ඒ නිසා අන්නේ විදිහට තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. පැහැදිලිද? ඊළඟ සරණයි.